එකතු වෙන්නේ අපේ ඕලෙල් සත්කාර වැඩසටහනේ තවත් දවසක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ කෝණ ගැන. කෝණ කියන්නේ ඉතින් ජ්‍යාමිතියනේ. ජ්‍යාමිතිය වුණා ගොඩක් ළමයිට අප්පිරිය. ඒවනත් බලන්නකො මම ජ්‍යාමිතිය මේ කෝණ දවස් දෙකකින් කරනවා. මුලින්ම සරල ඒවා ටික ඊට පස්සේ වෘත්ත ජ්‍යාමිතිය වෙනම කරනවා. බලන්නකො ඒකට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න වල එන ජ්‍යාමිතිය ගණන් ලේසියෙන්ම හදන්න පුළුවන් වෙයි. අපි එහෙනම් පටන් ගමු. පළවෙනි එක. ඔන්න බලන්න ත්‍රිකෝණයක් තියෙනවනේ. කෝණ ABC කියලා මාක් කරලා තියෙනවා. මේ කෝණ තියෙන ඇතුළු මේවට කියනවා අභ්‍යන්තර කෝණ කියලා. ඕගොල්ලෝ දන්න නීතිය. මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180ක්. එහෙනම් A එකතු කිරීම B එකතු කිරීම C සමානයි 180. අංශක 180. හරි. දෙවෙනි නීතිය. මේ බාහිර කෝණයක් තියෙනවනේ. මේ මොකද්ද? X කියන්නේ බාහිර කෝණය. කියන්නේ එළියේ ඉන්නේ. බාහිර කෝණ ගැන ත්‍රිකෝණ වල නීතියක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් x සමානයි y ධන z නේ. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මේක මේ වෙන වෙන විදියට එන්නත් පුළුවන්. දැන් මෙහෙම ත්‍රිකෝණයක් ගත්තොත් මම මේ කෝණ ටික මාක් කරන්නම් P Q R කියලා. පොඩ්ඩක් අනිත් පැත්තට ඇඳලා තියෙනවා. P කියන්නේ බාහිර කෝණයක් නේ. එයා සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට. ඒ කියන්නේ Q එකතු කිරීම R ට. P සමානයි Q එකතු කිරීම R. හරි. අපි දැන් එහෙනම් තුන්වෙනි නීතියට. ත්‍රිකෝණයක් තියෙනවා පාද දෙකක් සමාන වෙලානේ. ඔන්න නීතිය තමයි ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛව තියෙන කෝණ. මෙන්න මේ කෝණ සමානයි කියන එක. හරි නේද? තුන්වෙනි එකත් එහෙනම් ඉවරයි. හරි ළමයි. එහෙනම් ඔන්න අපි දැන් කතා කරන්නේ සමාන්තර ආශ්‍ර ගැන. සමාන්තර ආශ්‍රය කියන්නේ පාද සමාන්තර වෙච්ච හැඩතලයක් නේ. මම ඇඳලා තියෙනවා. මම ඒව මාක් කරගන්න සමාන්තර ආශ්‍රය ABCD කියලා. සමාන්තර ආශ්‍රය මොනවාද ලක්ෂණ වර්ගයක් තියෙනවනේ. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, විකර්ණ සමච්ඡේද වේ, විකර්ණ වලින් වර්ගඵල සමච්ඡේද වේ කියලා. අපිට මෙතනදී නම් ඕනේ නීති දෙකයි. සම්මුඛ පාදයි සම්මුඛ කෝණය. දැන් බලමු. AB කියන පාදයට සම්මුඛව ඉන්නේ මොකද්ද? DC නේ. AB සමානයි DC. ඊට පස්සේ AD කියන පාදයට සම්මුඛව ඉන්නේ මොකද්ද? AD ට සම්මුඛ වෙන්නේ BC නේද? එහෙනම් AD සමානයි BC. සම්මුඛ පාද සමාන වේ. දැන් අපි කෝණ ගැන බලමු. A ගාව මේ කෝණයක් තියෙනවානේ. A කෝණය සමානයි C ගාව තියෙන කෝණය. සම්මුඛ කෝණ කියන්නේ මූණට මූණ දාලා ඉන්න කෝණ. මේ A කියන කෝණයට C කියන කෝණය සමානයි. ඊට පස්සේ D ගාව කෝණයක් තියෙන. එයාට D ගාව තියෙන කෝණය සමානයි. සමාන්තර ආශ්‍රේ සම්මුඛ කෝණ සමාන වෙනවා කියලා නීතිය ඔන්න ඕක තමයි. හරි ළමයි. ඔන්න එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ සමාන්තර රේඛා එක්ක තියෙන කෝණ වර්ග හතරක් ගැන. කෝණ වර්ග තියෙනවා අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර, ප්‍රතිමුඛ කියලා කෝණ හතරක් තියෙනවා. ඔන්න ඔය කෝණ ටික ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. මුලින්ම එහෙනම් අනුරූප කෝණ. අනුරූප කෝණ වල හැඩේ තියෙන්නේ F අකුරක්. ඒ කියන්නේ දැන් මේකේ බලන්න F අකුරක් ඕගලන්ට පේන්න තියෙනවද කියලා? F අකුරක් නේ. මෙහෙම තියෙනවද F අකුරක් මේ? F අකුරක් නේද මේ? මම පෑන් ඉරෙව්වේ F නේ. F අකුරේ හැඩේ අයින් වල තියෙන කෝණ මොනවද? D එකයි G එකයි නේ. එහෙනම් ඒ කෝණ සමානයි. D සමානයි G. මේ පැත්තට F අකුරක් පේන්න තියෙනවද? F අකුරක් තියෙනවනේ. C සමානයි H. C සමානයි H. ඒ වගේම තමයි F අකුරේ තියෙන අනිත් පැති වලට ගන්නත් පුළුවන්. මෙහෙම ගත්තොත් F අකුර F සමානයි D කියලා එහෙමත් ගන්න පුළුවන්. ඒක අනුරූප කෝණ. ඊට පස්සේ තියෙනවා Z අකුර. බලමු Z අකුරක් කොහෙද පේන්න තියෙන්නේ කියලා. මෙහෙම Z අකුරක් පේන්න තියෙනවානේ. Z අකුර. ඒක එක්ක තියෙන කෝණ මොනවද? මුළු වල C එකයි F එකයි. එහෙනම් C සමාන වෙනවා F. මේ පැත්තට Z අකුර බැලුවා. මෙහෙම එකක් තියෙනවානේ. Z අකුර මේ පැත්තට හරවලා. D එකයි E එකයි. එහෙනම් D සමානයි E. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගන්නේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ වල හැඩේ C. බලමු C අකුරක් කොහෙද තියෙන්නේ කියලා. මේ C අකුරන්නේ. C අකුරනේ මේ පැත්තට තියෙනවා, මේ පැත්තට තියෙනවා. C අකුරු මුළු වල එන කෝණ මේ D එකයි F එකයි. ඒ දෙන්නගේ එකතුව 180ට සමානයි. මිත්‍ර කෝණ වලින් කියන්නේ මිත්‍ර කෝණ වල එකතුව අංශක 180 නේ. C අකුර තියෙනවා දෙන්නගේ මුළු වල ඉන්නේ C එකයි E එකයි. ඒ දෙන්නගේ එකතුව අංශක 180ට සමානයි. හරි. තව එකක් තියෙනවා ප්‍රතිමුඛ කෝණ කියලා. බලමු දැන් මේ H ඉදන් මේ මම පෑන් තුඩ H ගාව තියෙනවා. H ඉදන් බැලුවම මොකද්ද කෙලින්ම පේන්නේ නිකන් ඉලක්කය ගත්තොත් F නේ. අන්න කෙලින්ම H ඉදන් බැලුවම කෙලින්ම යාට පේන එක්කෙනාට කියනවා ප්‍රතිමුඛ කෝණ. එහෙනම් H සමානයි F ප්‍රතිමුඛ කෝණ සමානයි. මම මෙතනින් ගත්තොත් D ගාවින් පෑන් තුඩ තිබ්බොත් කවුද පේන්නේ D ගාවින්? කෙලින්ම යාට පේන්නේ ඒව නේද? එහෙනම් A සමානයි D. තව ඉතින් තියෙනවා E ගාව ඉදන් බැලුවොත් මොකද්ද පේන්නේ? G වනේ. E සමානයි G. ඒ වගේ ඕන තරම් ප්‍රතිමුඛ කෝණ ගන්න පුළුවන්. එහෙනම් ළමයි
කෝණ ගැන ගණන් තියෙන ඔක්කොම ටික දැන් ඉවරයි. මම PDF එකක් දාලා තියෙනවා. ඒකේ ගණන් ටික try කරන්න. මම හිතන්නේ ඔයගලන්ට බැරි වෙන ගාණක් ඇති කියලා. තවත් දවසින් අපි එහෙනම් හම්බෙමු.